Hello boys and girls. ඉතින් අපි අද ගෙනල්ලා තියෙන එපිසෝඩ් 2 හරිද? ඉතින් අපි නිදාගෙන පටන් ගමු. මට නිදා ගන්න බැරි වුණා. ඔයාලා එපිසෝඩ් 1 බලලා නැත්නම් 1 බලන්න අනිවාර්යෙන්ම 1 බලන්න අනිවාර්යෙන්ම. right. මට මේ කේව් එකට යන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒත් මංගාව වැඩේ කියන්නේ iron. Okay, right? අපි යමු මේ මට iron ටිකක් ගන්න ඕන වෙලා තියෙනවා. කොහොම හරි අපිට බකට් එකකුත් ඕන වෙනවා. මේ මම පෙන්නුන් මොකක් වෙයිද? හරිනේ අමාරු. අයන් තියෙනවා. මට අයන් ටිකක් ගන්න අවශ්‍යතාවයක් හින්දා ආවේ. කොහොම හරි අපි තව ස්ටෝන් ටිකක් මේව කරගමු මේ. මොකද අපිට දැන් යන්න ස්ටෝන් ටිකක් ඕන වෙනවා. right එකයිනේ. අපි මේ ස්ටෝන් පිකැක්ස් එක නිකන් අපරාධ කඩා ගන්න ඕනේ. එහෙනම් මේ මං හිතුවා අයන් ටික ස්මෙල්ට් වෙන්න දාන්න. මේ ස්මෙල්ට් වෙනලු ආයි සැරයක් වරද්දගත්තා. right boys. කදෙන් right. okay. oh shit. අපි ආවේ එහෙනම්. කයි මට අයන් ටික අරන් ඉක්මනට යන්න ඕන. මොකද කියනවා මම මැරුණොත් අදිසි අපරාධේ. ඒ හින්දා ඉතින් බොයිස් අපි මේ වීඩියෝ එක විනාඩි කිහිපයකින් ඉවර කරනවා. වෙනදාගේ විනාඩි 60 පැයක් කරන්න සිතා සිටින්නේ නැහැ. ඉතින් මං හිතුවා වීඩියෝ එක විනාඩියෙන් කරලා දාන්න. නැත්තම් අපේ අම්මත් එක්ක බෑ කරන්න. oh shit. මේ මම බෙඩ් එක ගලවන්න. right. කමන්නේ මට කොහොම හරි මේ easy. මොනවද වුණාද? ඉක්මනටම වීඩියෝ එක කරමු. ඔයාලා හිතනවා තියයි මම දැන් කතා කරන්නේ නැත්තේ කියලා. මගෙන් ඊ ගැන අහන්න එපා. අපි ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ කටක් hina වෙන කටක් වගේ තියෙන ස්ථානෙට. ඉතින් මං හිතුවා මේකට වතුර ටික තියනවානේ. අවශ්‍යතාවය යන්නේ. හදිසිය වතුර කියලා වෙනවා. එහෙනම් මේ ටික මංගාව තියෙනවද බඩු? ස්මෙල් කරන්න දාන්න පුළුවන්. අයන් ටික දාමු. තව අවශ්‍ය වෙනවා අපි ගාව චෙස්ට් එකක මොනවා හරි තියෙද? අයන් එකක් තියෙනවා. තව ෂීල්ඩ් එකක් හදා ගන්න පුළුවන්. මේකේ රාමේති. right. ඉතින් right. okay අපිට මස් ටිකකුත් ලැබිලා තියෙනවා. ටික එහෙම මේවා වෙන දාලා අපි මෙහින්ම මේ බඩු ටික පැක් කරගමු. මට මේ වගාවක් කරන්නත් අත්‍යවශ්‍යතාවයක් තියෙනවා කොහොම නමුත්. ඒ වුණාට යාළුවනේ අපේ මේක අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මම හිතුවා okay what අපිට රෙඩ් බෙඩ් දෙකක් තියෙනවනේ. ඒක සිද්ධ වෙන්න ඉඩ නැහැ. එක බෙඩ් එකක් මෙතෙන්ට ගමු. අයන් ටික ස්මෙල්ට් වුණාට පස්සේ මට අයන් පිකැක්ස් එකක් හදා ගන්න වෙනවා. මොකද මම කේව් එකට ගියාම මට අත්‍යවශ්‍යම එක තමයි අයන් පිකැක්ස් එක. ඉතින් ඔයාලට කියන්න ඕන දේ තමයි අනිවාර්යෙන්ම කලබල වෙන්න එපා. අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියන එක. ඕහෝ මට අමතක වුණා මේ කමන්නේ ඕනේ
මේ අපේ මස් ටික ස්මෙල්ට් වෙන දාන්න. අයන් 5ක් තියෙනවා. ඊළඟට අපේ ක්‍රාෆ්ටින් ටේබල් එක අරගමු. ක්‍රාෆ්ටින් ටේබල් එක ඕනේ නෑ. ඒක දාන්න. නිකන් කාලේ අපත යනවා. ඕහෝ මට දැන් මතක් වුණේ මංගාව අත්‍යවශ්‍ය කරන බඩු නෑ. මට ඒ කියන්නේ ඕන වෙනවා දැන් මේ ගහක් කපා ගමු ඉතා ඉක්මනට. කාලේ ගන්න සුදුසු නෑ. අර හරි සුදු ගස් ටිකක් හොඳට යස ඉසිරුවට වැවිලා දිනවා. මෙතන sugar cane එකක් තියෙනවා. බලන්න මෙතන ලස්සන අපිට සෑන්ඩ් ඕන නම් සෑන්ඩ් තියෙනවා. මේ ගහක පුත් මං අනිත් දන්නේ නෑ නේද? හලෝ යාළුවෝ ඔයා මේ මල් පැණි ගන්න. මේ හරිය හොඳයි. මට තව ජනෙල් ටික උත් හදා ගන්න ඕන. බැටළුව සෙට් එකක් ඉන්නවා. කෝකටත් කියලා ඕනේ පවුනේ. අසරණතාවයට අපහසුතාවයටපත් කරන්න මාකට කිසි උමනාවක් නැහැ. okay right. මේ ටික මේ කරගම් මේ ටික ක්‍රාෆ්ට් කරගමු. right. හදාගත්තද කූරු ටික? හරි. කූරු 4ක් හදාගෙන තියෙන. ඉතින් මට අයන් පිකැක්ස් එකකුයි අයන් ස්වෝඩ් එකකුත් හදා ගන්න පුළුවන්. මට දැන් අයන් මේ ස්ටෝන් ඇක්ස් ඇති. ස්ටෝන් ඇක්ස් එකක් හදාගත්තොත් නිකන් අපරාධ සිද්ධ වෙනවා. මේ ස්ටෝන් ඇක්ස් වලින් හරි දෙයක් සිද්ධ වෙන්නේ නැහැනේ. ගස් කපන්න විතරනේ. ඉතින් අපිට ස්ටෝන් ටිකක් වයින් කරන්න පුළුවන් නේ. ගහක් කපුවා මේ වුඩ් පිකැක්ස් එකක් හදුවා. ස්ටෝන් ටි මේ ස්ටෝන් ටික මයින් කළා. ඔක තමයි කරන් තියෙන්නේ. ඉතින් මොකද දැන් මම කරන්න හදුවේ? අන්න හරි. right. iron pickaxe එකක්. okay. ළඟට මට අවශ්‍ය වෙනවා iron සවල් ඕනේ. iron axe එකක්. ඊට පස්සේ ඒ ටික දාමු. මේ අත්‍යවශ්‍ය බඩු නිරාකරණ මධ්‍යස්ථානයට තෙන්ට මේ ටික දාගමු. අපිට ගේ තව කොටස් ගොඩක් ගහන්න තියෙනවා යාළුවනේ. බලන්න මේ ගෙදර මට කොච්චර අඩුපාඩු තියෙනවද. මට විලේජ් එකකට යන්න ඕන. මේ අපි අර බෙඩ් එක අරන් යන්කෝ කොටත් කියලා එහෙම හිුණොත්. මේක නෙමෙයි මේකනේ. ඔව් මේකේ තමයි බෙඩ් එක. බෙඩ් එක ගත්ත අපිට කෑම වලින් කිසිම ප්‍රශ්නයක් නැති හින්දා මං හිතුවා ගමන ආරම්භන්න කියලා. අපි එහෙනම් යන් උතුර බලා ගමන් කර. උතුර බලා ගමන ආරම්භමු. ඉතින් ඔයාලට මං ඉල්ලන්නේ අපේ බ්ලොග් රසී වීඩියෝ විතරක් නෙමෙයි. අපි දාලා තිනවා තව ගොඩක් වීඩියෝස්. හරි මං හිතනවා. ඔයාලට මේ ඒක කියවන්න දැන් කම්මැලිකමක් දැනෙන්නේ නැති දැන් channel එකට යන්න. ඒ හින්දා මං ඔයාලට කියන්න මං දාලා තියෙන වීඩියෝස් මොනවද කියලා. හරි බ්‍රෝ. අපි දාලා තියෙනවා මේ බ්ලොග් රසී මේ එපිසෝඩ් 2 යන්නේ. ඒ වගේම තව දාලා තියෙනවා මම බ්ලොග් රසී වල බ්ලොග් රසී නෙමෙයි සයිලන්ට් මේස් කියලා එකක් දාලා තියෙනවා. ඒක බලන්න. ඊළඟට දාලා තියෙනවා මම ස්ට්‍රයික් ඔෆ්ස් PUBG වගේ එකක්. ඉතින් ඒකත් බලන්න කියලා ඉල්ලලා සිටිනවා. ඒවා බලලා ඔයාලා විනෝදයක් ලැබුවොත් අනිවාර්යෙන්ම අපේ කමෙන්ට් එකක් දාන්න විදියක් නැහැ. මගේ කමෙන්ට් ඕෆ් කළා. මේ අනිවාර්යෙන්ම subscribe button එක ඔබන් යන්නකෝ. ඒක විතරයි ඉල්ලන්නේ. ඕහෝ විලේජ් එකට ගියා. මෙතන තියෙන ෂීට්. wow මට හම්බුණා මේ ටික. මෙතන ෂීප් කෙනෙක් ඉන්නවා. බ්ලැක් ෂීප් කෙනෙක්. මෙතන හෝස් කෙනෙක් ඉන්නවා. මට කෝකටත් කියලා හිතනවා දැන් හවස් වෙනවා. ඕ ෂීට් හවස් වෙනවා. හරියටම හරි හිතුවා හරි. අයන් ගෝලම් කෙනෙක්ට ගැහුවා. කේව්. මට මේ විලේජ් එකේ ඉන්න වෙනවා. ඉන්න මං හිතුවා මේ මෙතන බෙඩ් එක දාන්න. බනිෂ් ටිකක් කමු අපි බ්‍රේඩ්. මොන මගුලද? හරි. යාළුවනේ හැමදාම මම ඔයාලා ඉල්ලන්නේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේක නොබලා යන්න එපා. ඇයි කියනවනම් මේ මම ආස ඔයාලා අපේ වීඩියෝස් බලනවට. කවුද මේ මීව ගහන් තියෙන්නේ? මම ඔක්කොම මේව කරා සෙට් පොයින්ට් දාලා ඔක්කොම ඒ විලේජර්ස්ලා තාම ඉන්නවද? ඕකේ මට ඉනිමගකුත් කොහමද? ඕකේ රයිට්. ඒකේ මොකක්වත් නැහැ. අපි ඔක්කොම අරන් ගිහිල්ලා
එහෙනම් මං හිතන්නේ මට මොනවාම හරි මග ඇරිලා තිබ්බා වෙන්න ඕන. මම බලමු මෙන්න මේකේ සමහර විට තව විලේජස් වල මොනවාක්වත් දාලා නැත්තම් හරි විලේජස් වල මලා ඒ කියන්නේ මට සිද්ධ වෙනවා දැන් මේකේ ඉන්න. මේ ඒ කියන්නේ මට කැරට් ටිකක් ගන්නත් ඕන. මට බීට් වලින් වැඩන්නේ. බීට් වැඩක් නෑ යාළුවනේ මේ බීට් නිකන් අර බීටුත් කරුණා. කමන්න ඉක්මනටම ගිහලා නිදාගමු මේ අපේ බෙඩ් එක සූදානම් සියල්ලටම. මට දැන් කොහොමත් අත්‍යවශ්‍යතාවයක් තියෙනවා මේ සපුරා ගන්නට. මොකද්ද කියනවනම් මගෙන් අහන්න එපා. මේ වුඩ් ටිකක් අපිට අත්‍යවශ්‍යම දේවල් වෙනවා. ඉතින් මම වුඩ් ටික ගලව ගන්නයි විලේජ් එකම කඩා කප්පල් කරලා දැම්මා වගේ වැඩක් කරා. තුවාලේගෙන හිටන්නේ මම දැන් ටෝච් එකක් තී කරගන්න නිදා ගන්න. නිදාගෙන අපි අද නෙමෙයි මේ වුඩ් ටික කපාගෙන ගම බලා පිටත් ගෙදර බලා පිටත් යන්න ඕන. ඉතින් මං ඉතා ඉක්මනින්ම ගියා මෙතන තියෙන වුඩ් ටික කපාගෙන අපේ වැඩේට බහින්න. මේ ස්ටෝන් ඇක්ස් එක වැඩෙනවා ෂුවර්. ඒ හින්දා මං හිතුවා අපරාධ මට දැන් හිතෙනවා ස්ටෝන් නෙමෙයි මේ හැදුවනම් හොඳයි කියලා. අපි තා පොඩ්ඩකින් වීඩියෝ එක ඉවර කරමු යාළුවනේ. මොකද කියනවනම් මේ වීඩියෝස් දාන්න අපිට ගොඩක් කල් යනවා. අපි වීඩියෝ එක ඉවර කරනවා. ඒ වගේම මේක අපිට ඇලක් හම්බුණා නේද? නෑ මේ මං හිතන්නේ ගෙදර ගාව මේ වහලා තියෙන ඒවා ගලවන්න ගියොත් එහෙම අපිට සිද්ධ වෙන ලොකු අකරතැබ්බයක්. ඒ වගේම ඔයාලගෙන් අහන්න ඕන අපේ වීඩියෝ වලට ලයික් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද අපි මේ දිනවල 300 බලාපොරොත්තු වෙනවා. 300 කියන්නේ මේ අපි මේ දිනවල සබස්ක්‍රයිබ් 300 බලාපොරොත්තු වෙනවා. මං ගාව සබස්ක්‍රයිබ් 240යි තියෙන්නේ. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන්නේ ඔයාලට වීඩියෝස් දානවා. ඉතින් අපිට කීයක් හරි හොයාගන්නත් එක්ක මම වීඩියෝස් ටිකක් දානවා. ඉතින් මං ඔයාලගෙන් ඉල්ලන්නේ කොහොම හරි කරලා මටත් පොඩි හෙල්ප් එකක් දෙන්න. සබස්ක්‍රයිබ් 300ක් දාන්න. ඉතින් ඒ වගේම තමයි මට 1000ක් ගහන්න ඔයාලා මට උදව් කරයි කියලා මං හිතනවා. මේකේ මොකක්ද නැහැ නේද? චෙස්ට් එක වැඩක් නැහැ. ගස් ටික ගමු නේද? ගස් ටික වටිනවා යාළුවනේ. බ්ලොක් රැසි ඔයාලා හිතන්නේවා ගොඩක් කට්ටිය වංචා කරනවා බ්ලොක් රැසි. මොකක් කියලාද? මයින්ක්‍රාෆ්ට් කියලා. ඉතින් මං කවදාවත් කැඩුනා. හරිනේ. තියෙන එක. මේකින්වත් කඩමු. රයිට්. ඒක කැඩිලා ගියාට අපි මේ වෙන්නේ රයිට්. දැන් අපි ගාව තියෙනවා 39ක්. මට අවශ්‍ය වෙනවා මේ ටිකන්නේ. ඕකේ කලවම්. එක විලේජ් කෙනෙක් විතර ඇතුළලා තියෙන්නේ. එයාත් බොහොම වාසනාවකට බේරලා තියෙන සොම්බිලගෙන් බේරිලා. රයිට්. මට යන්න ඕන මේ ගෙදර වහල් උඩට. මට හිතෙනවා යන්න. ඕකේ. මේ ගෙදර මහා අමුතු එකක් බලන්න යාළුවනේ මේ අර දවල් මධ්‍යහන වෙලාව කමන්නේ අපි මේ කොහොම හරි යන්න ඕන මේ ටික කපාගෙන. ඕකේ මේ ටික ඉක්මනට කපමු. ඔයාලට සද්ද හැයි මට කරන් දෙයක් නැහැ. ඒකන මට කියන්න තියෙන්නේ එච්චරයි.
මේ ඔයාලා ඉන්නකෝ. ඕ මට මේව ටිකකුත් ගලව ගන්න ඕන. හරි නෑ මාරු. හරක් එක්ක බෑ. හරක් ඉතින් යාළුවනේ අපි මේ වීඩියෝ එක දැම්ම ඉවර කරමුනේ. ඕකේ. මට කොහොමද මේ වැටවලියක් ඕන මට හදන්න ගියාම කම්මැලි කියලා හිතෙනවා. මේ අපි යන් අපේ ගෙවල් පැත්තට. ඕහෝ මගේ චෙස්ට් එකේ ඉඩ තියෙනවානේ. හරි ඉඩ තියෙනවා. මට මේ බන්ටියක් වගේම තව ගාලක් පටන් ගන්නත් අත්‍යවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මං හිතුවා මේව ටිකක් ගල ගන්න. මොකද කියනවනම් දැන් කාලේ මේව හරියට වටිනවා. මේ විලේජ් එකට දැන් තාටික කාලෙකින් පාළුවට යනවා ෂුවර්. ඒත් මට හිතෙනවා one down one lead. Okay right. අපි යමු තව අපිට විලේජ් එකේ දෙන්න 3 දෙනෙක් ඉදලා තියෙනවා අපිට ට්‍රේඩ් කරන්න මේව ටිකක්. මොනවද තව ඕන අපිට? ඉඩ තියෙනවා ඒකයි මේක ගලව ගමු. මේ වුණාද මේ? ඕකේ වැඩක් නැහැ. මේ මට ඕන කලේ වැටක්. අන්න හරි දැන් මතක් වුණා වැට. මේ කැඩිලා යනවා ෂුවර්. මන්ට ගලව මේ වැඩක් නැහැ. අපි ඉක්මනට බෙඩ්රොක් ප්ලේස් එකක් හොයාගෙන ගියා නම් වැඩේ ෂේප් නේද? කැඩුණා. කැඩුන්නේ ඉක්මනට ගලව. හරි. රයිට්. දැන් අපි යන් ගෙදරට. මොකද කියනනම් මේ මට එච්චර අත්‍යවශ්‍යතාවයක් නැහැ. මේ තවත් මේකේ රැඳිලා ඉන්න. ඕකේ. කක්වත් නැහැ. මේකද කොහෙද මං හිතන්නේ මං ගැලෙව්වේ. එහෙනම් ඉතින් මෙතන තවත් ආරක්ෂිතතාවයක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. මේ අපේ ඉස්සෙල්ලා බෙඩ්රොක් ප්ලේස් එක. මේක ඇතුළේ සමහරට මම මොනවා හරි දාලා ගිහිල්ලා නැහනේ. රයිට්. විනාඩි 17කුත් ගිහිල්ලා යාළුවනේ. විනාඩි 20ෙන් නාතුම් මේ මට තව වැඩක් තියෙනවා ගෙදර ගන්න. කුකුලත් කියලා මට හිතෙනවා මේ චූටි ගුහාවට ගිහිල්ලා බලන්න. චූටිද? තවසම කිව්වොත් චූටිත් නෑ. මේ අයන් අයනවා. දැක්කනේ යාළුවනේ. ඕ ෂිට්. මූකුලින්ද කතා කරන්නේ. මට මොකද අඳුම ගන්න පුළුවන්ද? වෙදුන්නේ. මට ටිකක් බය හිතෙනවා මේ ටෝච් එක ප්ලේස් කරගමුද? කවුරුත් නැහැ. ඉක්මනට හදාගමු. වවුලෙක් හිටියා නේද? වවුල් වැඩක් නැහැ. ඕහෝ මට අවශ්‍යම දෙයක්. අත්‍යවශ්‍යයි මේවා. අයන් ටික වටිනවා කොහොම හරි අපි ආයි මේ කේව් එකට එමු. මේ මට මේවත් වටිනවා හරියට. මේ වෙලාවේ හැටියට මට මේව වටිනවා ඒකයි. ඉක්මනට යමු අපි රෑ වෙන්න කලින් කොහොම හරි ආගන්නත් එපැයි. ඕ අයන්. රයිට්. ටෝච් එක ගහගමු අයන් තියෙනවා. අයන් ටික වටිනවා දරුවා. තෑන්ක්ස් බ්‍රෝ. අයන් ටික දුන්නට තෑන්ක්ස්. මම යනවා යන්න දැන්. මේ මට පෙන්නුවට තෑන්ක්ස් කියලා තමයි කියන්න ඕනේ. දැන් අපි මෙතනින් යන්නේ කොහොමද? මේ
සොම්බි බොක්ක. ඔයා මගේ මරුන් කන්න එන්නද එන්නේ? කියන්න මට ඒක හොඳටම. එක අයන්නයක් තුනයි වටිනවා. මේ එක පතලටත් ගියා එහෙනම් අද. එහෙනම් අද වීඩියෝ එක මේ පතලට ගියා කියලා තමයි දාන්න වෙන්නේ. ඉක්මනට යම්මි. මොකද කියනවා මට මෙතන අනාරක්ෂිත භාවයක් හැගෙනවා. ඔව් අනාරක්ෂිත භාවයක්. රයිට් අපි කොහෙටද යන්න ඕන? අපි මෙහෙන් දාවේ. ඔව් එතකොට අපි යන්න ඕන මෙහෙට. ඉක්මනටම ගෙදරට ගියා. අයන් ටික ස්මෙල්ට් වෙන දැම්මා. අයන් රජකු බවට පත් වුණා. ඕකේ මට බෙඩ්රූම් ප්ලේස් එකක් යන්න මට අත්‍යවශ්‍යතාවයක් නෑ. බනිස් ටිකක් ගන්න. රයිට් ඉක්මනට යමු. මට සතුරෙක් අහු වුණොත් මං කෙලින්ම මරලා දාන්න. ඉතින් මේ සතුරෝ කියන්නේ අපේ හතුරුනේ මිතුරුනේ මේ හරිද? ඔයා එක වැරදියට තේරුම් ගන්න හදන්න එපා. මං හිතන්නේ අපි බෙඩ් එක ගලව ගත්තේ නෑ. සිතාවට බරයිනේ. ඉක්මනට යමු රෑ වෙනවා. මට දැන් අයන් දීලා අනම්මනම් කරලා දැන් රෑ වෙලා තියෙන්නේ හොඳටම. ඒ ඉන්න මට දැන් හිතෙනවා මේ යන්න අපි එපිසෝඩ් 4 5 පහු කරද්දී මේකේ ඕන තරම් දේවල් ගහලා තියෙන්න පුළුවන්. වැස්සක්ද? වැස්සට කමන්න යාළුවනේ හෙන ගැහුවොත් මන්න යනවා. මම වර්ල්ඩ් ක්ලෝස් කරනවා හිමුණත් මේ හෙන ගැහුවා. මම නෙද පෝටලයක් ගාම හදන්න හිතාගත්තේ ඒක මගේ ආශාව හින්දා. ඉතින් ඔයාලට වැරදියට හිතන්න එපා මේ ගැන. මම නෙද පෝටල් වලට නෙවෙයි මම කැමති මගේ තනිතලා ප්‍රදේශයක ඉන්න නිදහසේ. ඒ වුණාට මේ කීපර්ස්ලා කරන වැඩ හින්දා තනිතලා ප්‍රදේශයේ වලවල් භූමි ප්‍රදේශයක් විදිහට තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඕකේ. අපි එනම් ටෝච් එකක් ගහගෙන මෙතන නිදා ගැනීම ආරම්භ කරමු. නිදාගෙන ඉවර වෙලා අයන් ටික ස්මෙල්ට් වුණාට පස්සේ අපි මෙතනින් වීඩියෝ එක අවසන් කරමු. මං අයන් ටික ස්මෙල් කරගත්තේ මගේම ආරක්ෂාවකටනේ. ඕකේ මට ගෝල්ඩ් ඇපල් එකක්. ඕකේ අපිට නිකන් මේ ටික නාස්ති කරගන්න ඕනේ. මගේ අයන් 16 වැඩක් නැහැ. මේ මගේ මේවා ටික දාමු. රයිට් මේකට අපේ චිකන් ටික තියෙනවා. ස්මෙල්ට් එන්න දාමුද? නිකන් කන්න බෑ. මං හිතුවා ඉතින් මේ ස්මෙල් කරන්න දාන්න යාළුවනේ. නිකන් ඉන්න බෑනේ. ඉතින් මම මේක දාලා කොහොමද ෆියුල් එක? කමන්නේ කෙසේ නමුත් මේ මට අයන් ටික අත්‍යවශ්‍යයි. අයන් 3ක් හැදිලා. 4යි පිට අයන් වලින් හදන්න පුළුවන් මොනවද? ඕකේ. අයන් වලින් අපි හෙල්මට් එකක් හැදුවොත් ශීල්ඩයක් හදමු. මේ ශීල්ඩයක් හදන්න බෑ අපි පස්සේ හදමු. මේ මම තීරණය කළා අපේ ගෙදර වටේ අර ටික ගහ ගන්න. ඉතින් ගෙදර වටේ ගහගෙන අපි බ්ලොක් රැසී වගේ සුපර්මෑන් වෙන්න යන්නේ. උඹලා කියන්නේ බෑ මම මේ වෙන වැඩ කරන්න යනවා කියලා. හරිද? ඕකේ වැටුනොත් ඉතින් ඉවරයි. රයිට්. මකුළු ආයිස් ඉන්නවා. අට්ටෝ සිරාවට මකුළුවා. හරිනේ අමාරු. ඕකේ වැටෙමු. වැටුණා. ඕකේ තව කළු ෂීප් කෙනෙක් නිකන් වැටිලා මැරෙනවා. දැක්කේ නෑ. ඕකේ
අපි ගෙදර වහලා ගහ ගන්න ඕනේ ඒක. What? Right. Bedroom please. Okay. ගෙදර ලස්සනට ආවා. බලමු ටිකක් බහැලා. මේ ලස්සනක් කියන්නේ මට ලස්සනක් පේන්නේ. ඉක්මනටම මේ වීඩියෝ එක නතර කරමු මේ. මට දැන් bedroom place එකේ යන්නත් අවශ්‍යතාවය. ඉතින් යාළුවනේ මම වීඩියෝ එක නතර කරනවා එතනින්. මේ ටික ගහලා. Okay, right. විලේජ් එක කොල්ල කාලා wow හෙන කැත ගෙදර හැටියට මට කියන්න පුළුවන් මේ ගෙදර නිකන් අර වර්ණන්දකාරය දීච්ච මීයගේ ගෙදරක් වගේ bedroom place ටික හරි මට දැන් පුළුවන් අයන් ටික ස්මෙල් වෙලා ඕකේ මේකට බඩු දාමු නේද මේක තියමු paper cutter එක මේ paper cutter එකද stone cutter නේ stone cutter එක අපි place කරගමු මේ මොකක්ද ඒක කරන්නේ stone cutter හරි right යාළුවනේ අපි මෙතන block ටික ගමු ජනල් ටිකක් ගහමු පස්සේ එහෙනම් අපි මෙතනින් episode 2 Minecraft play කිරීම අවසන් කරන්නටයි සූදානම් වන්නේ. ඉතින් අපි වැට ගහලා අවසන් කරමු නේද? අයියෝ දැන් ඔයාලා හිතන දේ මම පිස්සෙක් කියලා. එහෙම හිතන්න එපා. මේ අපි මේ හරියෙන් අපි ෆාම් එක හදමු. ඕකේ අපේ අම්මා ඉල්ලනවා ෆෝන් එක. දැන් ඉතින් තියන්න වෙලාව හරි යාළුවනේ. තියනවා. ඕකේ අපි එහෙනම් දෙවෙනි එපිසෝඩ් එක මෙතනින් ඉවර කරනවා with blockracy. මේ දොරටුව වහගෙන ගම අපි වීඩියෝ එක